ආයුබෝවන් ලෝකවාසී ප්‍රදේශවාසී රටවාසී හැමෝටම උතුම් දලන්දාස් හමිදු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරමින් මම වීඩියෝ එකක් කරන්න අදහස් කරේ සමාජ මාධ්‍යයේ සැරිසරනවා ත්‍රිකුණාමලේ විහාරස්ථානය ඉවත් කිරීම සම්බන්ධව ලෞතර බුදුරජාණන් වහන්සේගේ පෙරළුවක් ඉවත් කරන ආකාරයත් දර්ශනය වෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට පහර දීලා කියලාත් එතන වීඩියෝ එකේ සැරිසරනවා. හැබැයි මේ ආණ්ඩුවේ එදා ඉඳලම මේ බෞද්ධ ඉතිහාසයට කැලලක් කරමින් 1988 89 අපිට හොඳට මතකයි විහාරස්ථාන වලට පහර දුන්නා. ඒ වගේම අදත් මෙන්න මේ විහාරස්ථාන විනාශ කරන්න, බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න පවතින මේ පොලිස් නිලධාරීන්, ඒ වගේම ඒ පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන බලධාරීන් මේ බුද්ධ ශාසනයට තමයි පහර ගහන්නේ. බුද්ධ ශාසනයට පහර ගැහුවොත් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියටත් මෙන්න අපි පාරට එනවා කියලා මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමන් ඇතුළු අගමැති ඒ වගේම ඇමති මණ්ඩලය මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ වගේම එතෙන්ට ගිහිල්ලා කලහකාරී හැසිරෙච්ච පොලිස් නිලධාරීන්ට නීතිය ඉහළින්ම ක්‍රියාත්මක කළ යුතුයි. බුද්ධ ශාසනයට මෙන්න අපේ බෞද්ධ සංස්කෘතියට තමයි මේ පහර ගහන්නේ. ඉතින් මෙතන බෞද්ධ හැටියට එතෙන්ට ගිහිල්ලා මේ විහාරස්ථානයක් කඩා ඉවත් කරන්න තරම් නපුංසක තිරිසන් සමාජයක් අද ගොඩනැගෙන්නේ. අන්න ඒ ඔබ කෙරෙහි විශ්වාසය තබලා මේ රටේ ලොකු බලවේගයක් ගොඩනගලා දුන්නෝ මාලිමා ආණ්ඩුව කරන මේ නිවට ක්‍රියාව, ඒ වගේම ඔබලගේ නිවට ක්‍රියාවට අපි ශ්‍රී ලාංකික හැඩයට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියලා මේ අවස්ථාවේ අපි කියනවා. ඉතින් මේ ත්‍රිකුණාමලේ විහාරස්ථානය මෙතෙක් තිබ්බ විහාරස්ථානයක් ඔබලට කඩා විනාශ කරන්නට බෑ. ඉතින් අපි බෞද්ධ හැටියට අනිවාර්යයෙන්ම අපි නැගී සිටිනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඉතින් බුද්ධ ශාසන ඇමති මේ අවස්ථාවේ ඔබගෙන් අහනවා, ඔබ නිදිද? ඔබලා පත් කරේ ජනතාව ඔය විහාරස්ථාන විනාශ කරන්නද, මේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්නද කියන එක මේ අවස්ථාවේ අපි ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට අහනවා. ඉතින් ඔබලට මේ රටට කළ යුතු දේවල් තියෙද්දී ඔබලා ගොබ්බ ඔලොමොට්ටල වැඩ කරලා ඔබලට වසර 5ක්වත් ඉන්න බැරි කාලයක් උදා කරගන්නේ ඔබලගේ තියෙන නපුංසක ක්‍රියා නිසා. එහෙනම් අගමැතිගේ ඉඳලා ඔබලගේ තියෙන නපුංසක ක්‍රියා. එහෙනම් ජනාධිපතිවරේ එදා කතා කරේ කොහොමද දේශපාලන වේදිකාවේ? එහෙනම් බුද්ධ ශාසනය මේ රට ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න ඉදිරිපත් වුණු මෙන්න ගෝවි පුතා අද කරන්නේ ගෝවි පුතාගේ උපදේශ පරිදි අද ගෝවි පුතාගේ උපදේශ පරිදි කරන්නේ අද මේ රටේ බුද්ධ ශාසනයට පහර ගහනවා. ඒ වගේම මේ රටේ උපාධිධාරීන්ට පහර ගහනවා. එහෙනම් ඔබලට කල යුතු දේවල් තියෙද්දී ඔබලා කරන්න තියෙන දේවල් මේ රටට කල යුතු දේ පසක තබලා ඔබලා කරන්නේ කල නොකල යුතු දේවල්. එහෙනම් මේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඇති විහාරස්ථානය අනිවාර්යයෙන්ම ස්ථාපනය කිරීමට වහවහ අනුමැතිය නැවත ලබා දිය යුතුයි. ජාති ભેද කුල ભેද අවශ්‍ය නැහැ. අපි ජාති ભેද පතුරවලා ඒ ගැන
තවත් විකෘති කරන්න නෙවෙයි මේ සමාජ මාධ්‍යයට මේ වීඩියෝ එක දාන්නේ. මේ සමාජ මාධ්‍ය තුල අද දවසේ නිතරම සැරිසරන දෙයක් තමයි මේ ස්වාමින් වහන්සේලාට අමානුෂික ලෙස පහර දීම. එහෙනම් මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මේ මිනිස්සු මේ රාජ්‍ය නිලධාරීන් එතනට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට පහර දෙනවා. එලා පහර දෙන්න බෑ. ඒ ස්වාමින් වහන්සේලාගෙන් මං ඉල්ලනවා ඔබලා ඒ ස්වාමින් වහන්සේ ගුටිකා පහර වලට ලක්ුණු ස්වාමින් වහන්සේලා ඉන්නෝ නම් අපිව අමතන්න 0.70 6යි 20යි 90යි 732 දුරකථන අංකයට දැනුවත් කරන්න. ඔතන පොලිස් නිලධාරීන්ගෙන් අමානුෂික ලෙස පීඩනයට හිංසාවට පත් වූ ජනතාව ඉන්නවා නම් අපිව අමතන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ බෞද්ධ කැඩයට මේ කතා කරන්න අදහස් කරේ මේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ උදාර පරමාර්ථයෙන්. එනම් මම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමන් ඇතුළු ඉන්න ඇමති මණ්ඩලයෙන් මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා මේ ඔබලගේ නිවට ක්‍රියාව නතර කරමින් ඒ නිවට ක්‍රියාවට අපේ ජනතාව හැටියට ඉඩ දෙන්නේ නැහැ කියලා මේ අවස්ථාවේ කියනවා. එන නිවට ක්‍රියාව නතර කරගන්න කියලා ඉල්ලා සිටීමෙන් මානයට එනවා. ස්තුතියි. මේ රටට උතුම් දළදා සමිඳු පිහිටයි.